ඩක් වෙබ් එකේම බුණාද? සාමාන්‍යයෙන් ඩක් වෙබ් එක කියන්නේ මචං මෙහෙම. උඹේ දැන් මේක මුහුද කියලා ගමුකෝ. ඔව් මුහුද. මේක සාමාන්‍යයෙන් තියෙනවා අයිස් කුට්ටිය. ඔව්. හරි. ඒ අයිස් කුට්ටිය දැන් සාමාන්‍යයෙන් බං ටයිටැනික් නෑ හැප්පුනේ. උන් දැක්කේ චූටි අයිස් කුට්ටියනේ. දැන් යට තිබ්බනේ දැනෙන්න ලොකු මේක. අන්න ඒ වගේ තමයි. දැන් සාමාන්‍යයෙන් මේ Facebook එක අපිට normal පෙන්නන Facebook එක කිව්වනේ ඒකම නෙවෙයි මේ සාමාන්‍ය අන්තර්ජාලයේ තියෙන්නේ. ඔබ කියන කොට සරලව පැහැදිලි කරොත් ඉන්ටර්නෙට් එක කියලා අපි දන්නේ මචං Google එක, Facebook, TikTok, දෙක තුනක් විතර වගේ. ඒක සම්පූර්ණ ඉන්ටර්නෙට් එකම 2-3ක් වගේ. එතකොට ඩාර්ක් වෙබ් එක කියන්නේ මචං ඔබට යුද ටැංකියක් ගන්න තැන ඉඳන් මිනිස්සෙක් මරන්න හිට්මෑන් කෙනෙක් උනත් අය කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු අනුමත නොකරද, සාමාන්‍ය මිනිස්සු හරි කියලා නොකියද, පිළිගන්නේ නැති. ගොඩක් දේවල් තියෙනවා මචං ඩාර්ක් වෙබ් එකේ. කවුරු හරි මරන්න ඕන. කියනවා නෙවෙයි. ඔව් අපිට ෆාතිමාගේ අයියා කේස් දාන හැටි ෆාතිමාගේට කේස් එකක් ගනුදෙනු වෙන්නේ මචං ක්‍රිප්ටෝ කරන්සි හරහා. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ අන්තර්ජාල මුදල්. ක්‍රිප්ටෝ කරන්සි. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ දන්නේ නැත්නම් මෙයාගේ වීඩියෝ එකක් බලන්න ඉස්සරහට දායි. ඔයාලා මේ සබස්ක්‍රයිබ් එකක් දාලා ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. මේ ඒක වගේ.